ජනපතිගේ අවුරුදු සැමරුම් රූපවාහිනී විකාශයන් මෙවර නැහැ. ජනපතිගෙන් තීරණයක් කියලා. පුරවැසිය දෙන්නට පවුලක් තියේද රටට පේන්න අවුරුදු චාරිත්‍ර ටීවී වල පෙන්වන්න. අර්ලියගහ මන්දිරයේදී ಗುಣ වයපු කලවන් සිංහල බයියෝ. හොඳේ. දැන් මේකට පටහැලි ලියපල්ලා කියලා තියෙනවා. අවුරුදු 10 නාස්ති අර්ලියගහ මන්දිරේ ඉෆ්තාර් සමරන්න පුළුවන්. ජයමංගල ගාථා අවුරුදු උත්සව ඒව තමයිලු අවුල බලමුකෝ කියලා කියනවා. සියලුම ජනතාවට සුබ නවවසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සිංහල හිතෝ බෞද්ධක මහා සංස්කෘතිකාංග වලට විතර ඒව වියදම් අපරාධ ඒව ජාතික මහා අපරාධ විදියට ඒගොල්ලන්ගේ ඔය කාඩ් රේන්න වහල් ඩෝබිලා පෙන්නන්නේ. උදාහරණයක් ඇයි මොකද්ද සමලිංගික මොකද්ද එකකට මොකද්ද මිලියන 300ක් වියදම් කරනවා. ඒතොර ඒගොල්ලන්ට ඒ වගේ ඔය දේවල් එක්ක නිසා සමාජය කියන නිසා තමන්ගේ බිරිඳ තමන්ගේ දරුවන්ව එකට තියාගෙන සමරන්න බැරි ප්‍රශ්නයක් මහා සංස්කෘතියට මේගොල්ලෝ මේ වෛරයක් දක්වන්නේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ හොරු අල්ලන එක පස්සට දාලා සිංහලයාගේ මහා සංස්කෘතිකාංග වලට පහර දෙනවා. විශේෂයෙන් අභිමානවත් සංස්කෘතියක් තියෙන අභිමානවත් ලිඛිත ඉතිහාසයක් තියෙන මේ සිංහල මහා ශ්‍රේෂ්ඨ සංස්කෘතිය රැකගන්න යුතුයි. සිංහල බෞද්ධයාට බැඳිච්ච මේ චාරිත්‍ර වාරිත්‍ර රැකගත යුතුයි. අනාගත මතු පරපුරට දායාද කළ යුතුයි. එසට ඔබේ මුතුන් මිත්තන් නැටලේ මස්නහර ජීවිත පරිත්‍යාග කරලා මේ රැකලා දුන්නු මේ පුණ්‍ය භූමිය මේ සිංහල බෞද්ධ රටේ මස්නහර ජීවිත පරිත්‍යාග කරපු ඒ අභිමානවත් විරුවන්ගේ සාපයට ඔබ ලක් වෙනවා නොඅනුමානයි. ඔබට වැරදීමක් වුණා වෙන්න පුළුවන්. ඔබට වැරදීමක් වෙලා ඔබ ඡන්දය පාවිච්චි කරා වෙන්න පුළුවන්. හොරු අල්ලනවා අම්මා පුංචි අම්මා අඳුරන්නේ නැතුව තමන්ගේ ලේ එක ලේව එක්ක බුදිය ගත්තේ උන්ට නැත්නම් තමන්ගේ ගෑණි ප්‍රාඩෝ වල සැප ගන්න දීලා බලාගෙන ඉන්න පිම්පි පිරිමින්ට තමන්ගේ දරුවෝ ගෑණි අම්මා තාත්තා අඳුරන්නේ නැති සංස්කෘතියක් නැති වනචාරීන්ට විශේෂයෙන්ම මේක දැඩි වෛරකාරී තත්ත්වයක් මතුවෙන්න පුළුවන්. එතකොට ඒවැන් තුතියට ආදරය කරනවා නම් ඔබ මේ සભ્યත්වයට ආදරය කරනවා නම් ඔබ ඔබේ අනාගත මතු පරපුර වෙනුවෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය රැක ගැනීමට උරුමකම් කියන ජාතියක පුරුකක් නම් ඔබ අනිවාර්යෙන් මේට ලාභද සැපට කනවද නායකයෝ නම් සැපට ඉන්නේ ජනතාව බඩගින්නේ තාව ගොන්නුන්ට අදන්න මෙයාලා හිතනවනම් කාපන් කොස්කොල කියලා කාපන් තනකොළ කියලා වැරදි ජනපතිගේ අවුරුදු සැමරුම් රූපවාහිනී විකාශයන් මෙවර නැහැ. ජනපතිගෙන් තීරණයක් කියලා. ජනපතිගේ අවුරුදු සැමරුම් පිළිබඳ රූපවාහිනී සජීවීව විකාශ මෙවර සිදු නොකිරීමට ජනපතිගෙන්ම තීරණයක් කියලා. ඔන්න අවුරුදු කෑමේසිකුත් දාලා තිනවා. හොඳේ. ඉතින් රටේ මුල් පුරවැසිය දෙන්නට පවුලක් තියේද රටට පේන්න අවුරුදු චාරිත්‍ර ටීවී වල පෙන්වන්න. අර්ලියගහ මන්දිරයේ නත්තලට කැරොල් නටද්දී රාම්සන් වලට ඉෆ්තාර් පාට දෙද්දී ಗುಣ වයපු කලවන් සිංහල බයියෝ. හොඳේ. දැන් මේකට පටහැලි ලියපල්ලා කියලා තියෙනවා. අවුරුදු 10 නාස්තිය දූෂණය නතර කරලා අච්චරක් ඉතුරු කරා මෙච්චරක් ඉතුරු කරා කියලා කිය පටහැලි ලියපන් කියලා කියන්නේ. මං හිතන්නේ මෙතනින් මේ මහා මුදලක් ඉතුරු වීමක් කියලා එකක් නැහැ. මොකද අපි හිතමු නිකන් ජාතික රූපවාහිනිය විසින් නිෂ්පාදනය කළයි කියලා කිරිතිරවීම හරි මගුල් ඒ කියන්නේ සූර්ය මංගල්‍ය චාරිත්‍ර වාරිත්‍ර ඉෂ්ට කිරීම. එතකොට ඒකේ වැය බාර තියෙන්නේ රූපවාහිනියට සහ රූපවාහිනියේ මේ ප්‍රෝග්‍රෑම් එක අතර වාරේ වෙළඳ දැන්වීම් වලින් විශාල මුදලක් උපයනවා. ඉතින් ඒකෙන් මුදල් පාඩුවක් හෝ නාස්තියක් වෙන්නේ නැහැ ලාභයක් වුණොත් මිසක්. කොහොම හරි අපි බලමුකෝ ඉතින් මොකද්ද මේ හේතු කියලා නේද? නිමල්ඩි සිල්වා ඊස්විත් ප්‍රසාද් නිරංජන සෙව්වන්දි කල්පනා. හරිද? යසස් ලියනගේගේ පෝස්ටුවක් තමයි ෂෙයා කරලා තියෙන්නේ. අර්ලියගහ මන්දිරේ ඉෆ්තාර් සමරන්න පුළුවන්. ජයමංගල ගාථා අවුරුදු උත්සව ඒව තමයිලු අවුල බලමුකෝ කියලා කියනවා. ඉතින් මේ පරණ ඒ සිද්ධිය මතක් කරලා චමිලා ගුණසේකරත් මෙන්න දාලා තිනවා. අර්ලියගහ මන්දිරේ වෙන් කරලා මහජන මුදල් නාස්ති කරලා හාජියාර්ලා එක්ක නෝම්බි අරපු ජනපතිට ඉතින් මෙහෙමයි මුස්ලිම් බැතිමතුන්ගේ තියෙන ඉහළම ආගමික උත්සවයක් තමයි ඉෆ්තාර්. ඉතින් ඒකට ජනපතිවරයාගේ සහභාගීත්වය දක්වපු එක ඉතා හොඳ දෙයක්. ඒක අපි අගය කරන්න ඕනේ. නමුත් මේක බැරි වෙන්නේ ඇයි කියන එකයි මේ ප්‍රශ්නේ. එහෙම නැතුව අරක කරපු එක වැරදි කියන එක නම් නෙමෙයි. ඉතින් ලොකුම සංස්කෘතික මංගල්‍ය සිංහල අලුත් අවුරුදු මෙහෙම සමරන්න බැහැලු කියලා කියනවා. සිංහල විතරක් නෙමෙයි හින්දු දෙගොල්ලන්ගේම පාරම්පරික සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර ගැනයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. හොඳේ. ඉතින්
ඒ කොහොම වුණත් හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය ඒක රාජ්‍ය මහෝත්සවයක් මහා උත්සවයක්. අන්න ඒක දළදා මාලිගා පරිශ්‍රයේදී තියෙනවා කියලා ITN දාලා තිනවා. එතකොට ඒකට වියදමක් යන්නේ නැද්ද? ඒක නාස්තියක් එහෙම නෙමෙයිද? ඒතර හිසතෙල් ගාන චාරිත්‍ර කරන්න පුළුවන් නම් ඇයි මුල් චාරිත්‍ර ටික ජනපතිවරයාට ඔය ලිප ගිනි දැල්වීම අරෝමේවා කිරිතිරවීම ඒවා අර ඉතින් බවලත් උදවිය තියාගෙන ඉපැයි කරන්න නේද? අන්න ඒ ප්‍රශ්නේද දන්නේ නැහැ. කොහොම හරි ඇයි ඒ ටික කරන්න බැරි මේක කරන්න පුළුවන් නම්. ඒකම චන්දන තිලකානන්ද කියනවා අවුරුදු ජාතික උත්සවයට ආර්යාව එන්න ඕන කියලා එකක් තියෙනවා. අපරාධ කැන්සල් කළේලු. හරිද? අපරාධ කැන්සල් කළේ අනිවාර්ය නෑනේ ඉතින් ඕනෙමයි කියලා එකක් නෑනේ. අපරාධි කලබල වුණේ මේ දැන් හිසතෙල් ගන්න පුළුවන් නම් ඕකත් කරා නම් ඉවරයි වාගේ නේද? ගාමිණී අල්විස් කියනවා ජෙපි තියරිලු මේවා. හරිද? සිංහල අවුරුදු සැමරුම පුද්ගලික කරුණක් වුවද ඉෆ්තාර් දීම රාජ්‍යමය කරුණකි සාදු කියලා. හරිද? අර බිමල් රත්නායක මේ මන්ත්‍රීවරයා ඒ කාලේ කිව්වේ මේ ගස්කල් වලට වඳින ඒවා ගොබ්බලාගේ කතාවක්. හරිද? ඒවා මේ අතාර්කික කිසි තේරුමක් නැති විකාර වැඩ. හරිද? හැබැයි එහෙම කියපු එක්කෙනාට අර Hindu මේ කෝවිල් වල ඒවා අවුලක් නැහැ. අන්න ඒ වගේ වැඩක් දන්නේ මෙතනත් මේ දැන් හිසතෙල් ගෑම හරි ෂෝක් ඒක හොඳයි අරවා හොඳ නෑ වාගේ උනේ. ජාතීන්ට මේ සියලුම ජනතාවට සුබ නවවසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සිංහල හිතුව අලුත් අවුරුද්ද තාමත්ම හොඳ නවවසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉනිය පුත්තාණ්ඩු වාල්තුක්කද සියලුම ජාතීන්ට මේ සියලුම ජනතාවට සුබ නවවසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. වියදම් තියෙන්නේ හැමදේම සිංහල බෞද්ධයාගේ මහා සංස්කෘතිකාංග වලට විතරයි. ඒවා වියදම් අපරාධ ඒවා ජාතික මහා අපරාධ විදියට ඒගොල්ලන්ගේ ඔය කාඩරේ ඉන්න වාල් ඩෝබිලා පෙන්නන්නේ. උදාහරණයක් ඇරෙද්දී ජනාධිපතිතුමා ඉස්සෙල්ලා පාර්ලිමේන්තුව යනකොට අර රිදී දොර තියෙන ඇතුල් වෙන තැන තියෙනකොට එතෙන්දී ජයමංගල ගාථා කියන එක ප්‍රතික්ෂේප කළා. එතකොට ඔහු ඒකේ කිව්වේ වියදම් කපන්න කියලා. හැබැයි ඊට පස්සේ හොඳ ටී පාටි එකක් දුන්නා. එතකොට ඒවට වියදම් නැහැ. මේ සබුද්ධික මිනිසුන්ට මම මේවා තේරුම් ගන්න මම මේ කියන්නේ. හරිද? ඊට මුදල් නාස්තිය නවත්තන්න කියලා ඒගොල්ලෝ සර්වාගමික මොකද්ද සමලිංගික මොකද්ද එකකට මොකද්ද මිලියන 300ක් වියදම් කරනවා. ඒතකොට ඒගොල්ලන්ට ඒ සල්ලි වියදම් කරන එක කිසි පාඩුවක් නැහැ. හැබැයි මේගොල්ලෝ වෙනත් අයගේ ආගමික උත්සව වලට ගෝල් පේස් එකේ කෝටි 4ක් වියදම් කරලා ගෝල් පේස් එකට කොළඹවට විදුලිය දැම්මා. ඒගොල්ලන්ගේ ආණ්ඩුකාරවරයා එකට මුදල් වියදම් කරා කියලා කෙලින්ම කියන. ඒතකොට ඒවට වියදම් නැහැ. හැබැයි ඒගොල්ලන්ට සිංහල බෞද්ධයාගේ මහා සංස්කෘතිකාංගයට මොනවා හරි දෙයක් කරනවා නම් ඒක සම්පූර්ණයෙන්ම වියදමක් විදියට තමයි පෙන්눔 කරන්නේ. විශේෂයෙන්ම ඉතින් ඒකත් එක්ක අපි බලන්න පුළුවන් බෞද්ධයට ඇයි මොකද මේ අවුරුදු සමරන්න බැරි කියන එක ගැනත් සමහරවිට ප්‍රසිද්ධියේ මොකද එයාට අපි දන්නවනේ ඔය පුංචි අම්මගේ කතාවල් වගේ ඔය දේවල් එක්ක නිසා සමාජය කියන නිසා තමන්ගේ බිරිඳ තමන්ගේ දරුවන්ව එකට තියාගෙන සමරන්න බැරි ප්‍රශ්නයක් තියෙනවාද කියන එක ගැනත් අපිට ලොකු කතා වහකට ලක් වෙන්න යුතු මාතෘකාවක් වෙනවා. එතකොට අපි මේ දේවලුත් එක්ක බලනකොට ඇයි මේ සිංහල බෞද්ධයාගේ මහා සංස්කෘතියට මේගොල්ලෝ මේ වෛරයක් දක්වන්නේ? ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ සබුද්ධික මොලේ තියෙන මිනිස්සු තේරුම් ගන්න ඕනේ ඇයි මේ මහා සංස්කෘතියට වෛරයක් කරන්න කියන එක ගැන තේරුම් ගන්න ඕනේ. හැබැයි මේගොල්ලෝ හැම වෙලේම සිංහල ඡන්දෙන් ඇවිල්ලා හොරු අල්ලන එක පස්සට දාලා සිංහලයාගේ මහා සංස්කෘතිකාංග වලට පහර දෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මේ වීඩියෝ එක බලන මගේ වීඩියෝ නිතර බලන සහෝදර සහෝදරියන්ට ආදරණීය අම්මලා තාත්තලාට ආදරණීය අයියලා අක්කලාට නංගිලා මල්ලිලාට මේ රටේ තියෙන අකණ්ඩ චිරපැවැත්ම මේ ලෝකේ කිසිම රටක නැති අභිමානවත් සංස්කෘතියක් තියෙන අභිමානවත් ලිඛිත ඉතිහාසයක් තියෙන මේ සිංහල මහා ශ්‍රේෂ්ඨ සංස්කෘතිය රැකගන්න යුතුයි. සිංහල බෞද්ධයාට බැඳිච්ච මේ චාරිත්‍ර වාරිත්‍ර රැකගත යුතුයි. අනාගත මතු පරපුරට දායාද කළ යුතුයි. එසට ඔබේ මුතුන් මිත්තන් නැටලේ මස්නහර ජීවිත පරිත්‍යාග කරලා මේ රැකලා දුන්නු මේ පුණ්‍ය භූමිය මේ සිංහල බෞද්ධ රාජ්‍ය මේ සිංහල බෞද්ධ සංස්කෘතිය මේ රැක ගැනීමට ඔබ කටයුතු නොකළොත් එදා ඇටලේ මස්නහර ජීවිත පරිත්‍යාග කරපු ඒ අභිමානවත් විරුවන්ගේ සාපයට ඔබ ලක් වෙනවා නොඅනුමානයි. ඔබට වැරදීමක් වුණා වෙන්න පුළුවන්. ඔබට වැරදීමක් වෙලා ඔබ ඡන්දය පාවිච්චි කරා වෙන්න පුළුවන්. හොරු අල්ලනවා දවස් 7න් හොරු අල්ලනවා දවස් 14න් හොරු අල්ලනවා පැය 24න් අල්ලනවා පැය 72න් අල්ලනවා සතියක් යනකොට 60ක් හිරේ ෆයිල් ඔක්කොම අපි ගාව තියෙනවා කියලා වගේ කියන බොරු වලට අහු වෙලා ඔබ ඡන්දය දුන්නා වෙන්න පුළුවන්. ඔබ ඒ ඡන්දය පාවිච්චි කරේ ඔවුන්ගේ බොරු වලට සාධාරණයක් ඉටු කරන්න ඔවුන්ට බැරි වුණා. ඔවුන්ට බැරි වුණා ඔබ ඡන්දය දුන්නු ඔවුන්
ප්‍රකාශ කරපු ඒ බොරු වලට සාධාරණයක් ඉටු කරන්න. නමුත් ඔබට ඔබේ යුතුයකම තියෙනවා ඔබේ මේ මව්බිම මදර්ලෑන්ඩ් එහෙම නැත්නම් ලෝකයේ පිළිගන්නදී තමන්ගේ මව්බිම ස්වර්ග රාජ්‍යයටත් වැඩිය වටින මේ මව්බිම රැක ගැනීමට එය ඉදිරියට පවතින ඒ සංස්කෘතිකාංග ආරක්ෂා කර ගැනීමට ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම ඉදිරියට ආ යුතුයි. මොකද අපි දකිනවා මේ සිංහල බෞද්ධ සංස්කෘතියට වෛර කරන්නේ කවුද කියලා. අම්මා පුංචි අම්මා අඳුරන්නේ නැතුව තමන්ගේ ලේ එක ලේ එක්ක බුදිය ගත්තේ උන්ට නැත්නම් තමන්ගේ ගෑණි ප්‍රාඩෝ වල සැප ගන්න දීලා බලාගෙන ඉන්න පිම්පි පිරිමින්ට තමන්ගේ දරුවෝ ගෑණි අම්මා තාත්තා අඳුරන්නේ නැති සංස්කෘතියක් නැති වනචාරීන්ට විශේෂයෙන්ම මේක දැඩි වෛරකාරී තත්ත්වයක් මතුවෙන්න පුළුවන්. එතකොට ඒවැනි පසුවීමක ඉඳලා තමන්ගේ රැස්වීම් වලට යනවා කියලා වෙන මිනිස්සුත් එක්ක ගිහිල්ලා කාමරවල බුදියලා මොටායුධ වලින් ගුටි කාලා මැරිච්ච ගෑනු ඉන්න දේශපාලන ව්‍යාපාරවල උන්ට නම් සිංහල සංස්කෘතිය පෙන්වන්න බැරි වෙන්න පුළුවන්. ඒක නිසා කරුණා කරලා ඔබට කියන්නේ ඔබ මේ සංස්කෘතියට ආදරය කරනවා නම් ඔබ මේ සભ્યත්වයට ආදරය කරනවා නම් ඔබ ඔබේ අනාගත මතු පරපුර වෙනුවෙන් සිංහල බෞද්ධ සංස්කෘතිය රැක ගැනීමට උරුමකම් කියන ජාතියක පුරුකක් නම් ඔබ අනිවාර්යයෙන් මේට එරෙහිව කටයුතු කළ යුතුයි. මොකද මේ සිංහල බෞද්ධයාගේ අනන්‍යතාවය මේ සිංහලයාගේ අනන්‍යතාවයට ගරහමින් එය විනාශ කිරීමට සිදු කරන මේ කූට කුමන්ත්‍රණ වලට එරෙහිව කටයුතු කළ යුතුයි. උදාහරණ සැබෑ සුජාත උපතක් තියෙන ඔබට ඔබේ ජාතිය ආගම රැක ගැනීමට කටයුතු කළ යුතුයි. සමහර විට මෙහෙම කතා කරනකොට ජාතිවාදී ඔව් ජාතිවාදී කියලා හරි ආගම්වාදී කියලා හරි නැත්නම් ජාතිකවාදී හරි මොන නමකින් කිව්වා වුණත් Tamanට ජාතියක් තියෙන නිසා ඒ ජාතිය වෙනුවෙන් පෙනී හිටීම ජාතියක් නම් කල්ලතෝනින්ට නැත්නම් Tamanට ජාතියක් ජම්මයක් නැති කල්ලතෝනින්ට ඔවුන්ට ඒ සංස්කෘතිය විනාශ කිරීමට අයිතියක් තියෙනවා නම් ඔබට සුජාත උරුමයක් තියෙන සුජාත උපතක් තියෙන ඔබට ඔබේ ජාතිය රැක ගැනීමට උරුමයක් තියෙනවා අයිතියක් තියෙනවා. ඒ වෙනුවෙන් පෙළ ගැසෙන්න කියලා විශේෂයෙන් මතක් කරනවා. මොකද මේ රට තමයි සිංහල බෞද්ධයන්ට තියෙන එකම බිම් කඩ මේක සිංහල බෞද්ධ රාජ්‍යයක්. ඒ සිංහල බෞද්ධ රාජ්‍ය රැක ගැනීම ඔබේ උරුමයක් කියන එක ඔබේ අයිතියක් විතරක් නෙවෙයි ඒක ඔබේ උරුමයක් කියන එක විශේෂයෙන්ම මතක් කරනවා. ඔබට වැරදුනා වෙන්න පුළුවන්. නැවතත් මම වැදගත් වෙන්නේ හරි හමන් සුජාත ජාතියක් තියෙන සිංහල බෞද්ධයන්ට එහෙවගේම සිංහලයන්ට මිසක් හරි හමන් ජාතියක් ජම්මයක් නැතුව දඩාවතේ ගියපු දඩාවතේ ගිහිල්ලා දරුවෝ අද දඩාවතේ ගිහිල්ලා ජාතක වෙච්ච උන්ට නෙවෙයි කියන එක විශේෂයෙන් මතක තියාගත යුතුයි ඔබ සියලු දෙනා. මේ සිංහල බෞද්ධ සංස්කෘතියට ගරහන පුද්ගලයන්ගේ දිහා බැලුවොත් ඔවුන්ට සමාජයට ඇවිල්ලා පෙන්වන්න පුළුවන් බිරිඳකුත් නැහැ. අනිත් අය බැලුවාම අනිත් අයගේ දිහා ඔවුන් සමලිංගික සේවනය කරේ තියාගෙන යන අමුතුමාකාරී පුද්ගලයන් කියන එකත් විශේෂයෙන් මතක් කරනවා. ඒ වගේම මේ රට වෙනුවෙන් පෙළ ගැසෙන්න ඔබට ඔබේ යුතුයකම ඉටු කරන්න ඔබ සියලු දෙනාටම දෑත් දිගු කර ආයාචනා කරනවා. ඒ වගේ ලාමක කතා තමයි අද අපිට අහන්න වෙලා තියෙන්නේ. අද ඇවින්දුවක් ඇවිල්ලා මොනවද කරන්නේ? රාජ්‍ය ආයතන ටික විකුණගෙන යනවා. ඉඩම් ටික විකුණලා දානවා. වරායන් විකුණනවා. මේවා විකුණගෙන පිටරැටියන්ට දීලා හම්බන්තොට අර පැත්තෙන් තිරුකුණාමලය අර පැත්තෙන් පලාලි කංකසන්තුරේ මේ පැත්තෙන් කොළඹ නගරය අද අපි එකක් කියනවා. මේවා පිළිබඳව අපි බලාගෙන ඉන්නේ. ගන්න අයට කියනවා ටිකක් පරිස්සමෙන් ගන්න කියලා. මේ රටේ මහා මංකොල්ලය මහා බැංකු මංකොල්ලේ අද ජීවන වියදම කොහොමද? ලාභද? සැපට කනවද? නායකයෝ නම් සැපට ඉන්නේ. ජනතාව බඩගින්නේ. බඩගින්නට කණ්ඩලු කෝස්කොල රෝටන් කොල කණ්ඩලු. මෙතුමා කිව්ව සින්දුවක්. හැබැයි එතුමා තුන්වෙනි පදේ කිව්වේ නෑ. තනකොල කාපං රටේ ජනතාව ගොන්නුන්ට අදන්න මෙයාලා හිතනවන කාපං කොස්කොල කියලා කාපන් තනකොල කියලා වැරදි උපදේශ. මම ආගෙන හිටිය මන්ත්‍රීවරයෙක් කියනවා ඇමතිවරේ ආවල් වේදිකාවට නැග්ගොත් මුගේකොට එයාව අපි එයාගේ දුව අරගෙන ගිහිල්ලා කූඩු කරනවා. අප දෙන්නේ නැහැ. තායෙක් කියනවා නාමල්ට මෙච්චරයි මහින්දානන්දට මෙච්චරයි නිමල්ට ජීවිතාන්තයේත් මේ විදියට මේ කට්ටිය නඩු තීන්දුව දෙනවා. දැන් මේකේ නඩු ආන්නේ අධිකරණයේ නඩුකාරයාද එහෙම නැත්නම් ඇමතිද කියලා අපිට අහන්න වෙලා තියෙනවා. අධිකරණයේ ස්වාධිපත්‍යයට අද ඇකිලි ගන්නවා. මේක නතර වෙන්න ඕනේ යුගය ඇවිල්ලා. මේවා ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. මොනවද වෙනවා? ඒ කොන්දේසි දැක්කම අයින් වෙනවා. අපිට එපා උඹලගේ GSP කියනවා. අපි ගිහිල්ලා බදා ගන්නවා. මොනවද තියෙන කොන්දේසි? සමලිංගික අයාලේ යන පනත අයින් කරන්න. මේවා දැන් අද කරනවා පෞගිය දවසේ රැස්වීමක් තියලා මේක පොඩි ළමයින්ගේ උගන්වන්න ඕන කියනවා. මොන්ටසූරියේ සිලබස් එකට මේ කතාව දාන්න දැන් පුරුදු කරන්න ලෑස්ති වෙනවා. නෝනා කෙනෙක් මේ කට්ටියට අපි කියනවා මේ කරන්න එපා.
මේ සංස්කෘතිය නැති කරන්න එපා. ජාතියේ නාමෙන් අපේ දරුවන්ගේ නාමෙන් දරුවෝ නොමග යවන්නට සූදානම් වෙන්න එපයි කියන එක අපි පැහැදිලිව කියනවා.